ආයුබෝවන් යාළුවනේ ගොවි බිම YouTube නාලිකාව වෙත ඔයාව සාදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් අද ඔයා මේ එකතු වෙන්නේ ගොවි බිම YouTube නාලිකාව වෙතින් ගෙන එන අඩු වියදම් මිරිස් වගාවේ 5 වෙනි වීඩියෝවත් සමග. ඉතින් ඔයා මගේ මිරිස් වගාවේ මුල් වීඩියෝ කොටස් නරඹලා ඇති කියලා මං හිතනවා. ඔයාට මතක ඇති මුලදී මම කිව්වා මම මේ වගා කිරීම ආරම්භ කරන්නේ ආධුනිකයෙක් විදිහට කියලා. ඉතින් මං කිව්වා මුලදී අපි බලමු කොහොමද මම මේ වගාව කරගෙන යන්නේ මම සාර්ථක වෙයිද කියලා. දිගටම මම ඔයාලට වීඩියෝ අරගෙන එනවා කියලා. ඉතින් යාළුවනේ දිගින් දිගටම මම මේ වගාව පිළිබඳ ඔයාලට වීඩියෝ අරගෙන ආවා. ඉතින් අද මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ මම මේ වෙනකන් මගේ මිරිස් වගාවට ජලය සැපයපු ක්‍රමේ තිබුණ අඩුපාඩු කීපයක් හින්දා මම තීරණය කරා මෙතෙක් කල තිබුණු ලොකු වතුර මල් දෙක වෙනුවට මගේ වගාවට කුඩා වතුර මල් කිහිපයක් සවි කරන්න. ඒකට හේතුව තමයි යාළුවනේ මීට පෙර භාවිතා කරපු මේ ඔබට පේන විශාල වතුර මල් දෙක මගින් මුළු මිරිස් වගාවම ආවරණය වුණත් ඒ වතුර මල් වලින් එන වතුර පාර මිරිස් ගස් වලට පොඩ්ඩක් සැර වැඩි. ඒකට හේතුව තමයි මිරිස් මල් ආදිය හැලෙන්න බලනවා. ඒ විතරක් නෙමෙයි ඒ වතුර බිමට වැටීම තුළින් මිරිස් ගස් වලට මඩ විසි වෙනවා. ඉතින් මේ ගැටලු හින්දා මම තීරණය කරා මගේ වගාවට කුඩා වතුර මල් කීපයක් සවි කරන්න. ඒකෙන් වතුර ගොඩක් විසිරිලා සියුම්ම තමයි ගස් වලට වැටෙන්නේ. ඒකෙන් ගස් වලටත් මල් වලටත් හානියක් වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ අද මම ඔයාලට මේ පේන ආකාරයට වතුර මල් පේලි 3ක් සවි කරා. එක පේලියකට වතුර මල් 7 බැගින් වතුර මල් 21කින් මම මේ මිරිස් වගාව ආවරණය කරලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාට හිතෙන්න පුළුවන් ඉතින් මේ විදිහට මුලින්ම කරලා පටන් ගන්න තිබ්බනි කියලා. ඉතින් යාළුවනේ මේ මිරිස් වගාව මුලින්ම පටන් ගන්නකොට මේ පිළිබඳව මට ලොකු අදහසක් තිබුණේ නැහැ. ඔයාලට මගේ වීඩියෝ බැලුවා නම් මතක් වෙයි මම මේක පටන් ගත්තේ කොහොමද කියන එක. ඉතින් මම මේ වතුර මල් 21 සවි කරගෙන තියෙන්නේ එක පේලියට වතුර මල් 7 ගානේ එක්වරකදී වතුර මල් 7ක් පමණක් වැඩ කරන ආකාරයට. ඉතින් යාළුවනේ අංගේ පේන විදිහට අඟලේ වතුර බටෙන් වතුර මල් 7කට වඩා එකවර මේ සපයන්න ගියොත් අර වතුර විහිදෙන ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙනවා. ඒක නිසා වතුර මල් 7ක පේලියකට පමණක් එකවර අරින්න පුළුවන් විදිහට තමයි මම බෝල් වෑල් සවි කරගෙන මේක හදලා තියෙන්නේ. ඉතින් යාළුවනේ වතුර මල් පේලි 3ට බෝල් වෑල් 3ක් සම්බන්ධ කරලා ප්‍රධාන නලයෙන් මගේ වතුර මල් පද්ධතියට වතුර සපයලා ඒකෙන් මට අවශ්‍ය මේ වෑල් එක ඇරියට පස්සේ ඒ මල් 7 විතරක් හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් කියන්න ඕන විශේෂ කාරණාව තමයි මගේ මේ වතුර මල් ඊට පස්සේ මේකට අවශ්‍ය කරන බට ඊට පස්සේ ෂොකට් එල්බෝ ඒ ආදී බෝල් වෑල් මේ සියලුම දෑ මිලදී ගන්න මට වියදම් වුණේ රුපියල් 11000ක පමණ මුදලක්. ඉතින් ඔයාලත් හිතාගෙන ඉන්නවා නම් ඔයාලගේ ගෙවත්තට වගා භූමියට මේ වගේ මල් සවි කරන්න ආසන්න රුපියල් 10000කට ආසන්න මුදලක් මේ වගේ මල් 21ක් විතර සම්බන්ධ කරන පද්ධතියක් සවි කරන්න ඔයාට අමුද්‍රව්‍ය සඳහා වියදම් වෙනවා. හරි යාළුවනේ. ඉතින් සමහර විට ඔයාට මේ වීඩියෝව වැදගත් නැතුව ඇති. නමුත් මම ඔයාලට කිව්වා මගේ මිරිස් වගාවේ සියලුම දේවල් පිළිබඳව මම මුලින් ඉඳලා ඔයාට වීඩියෝ අරගෙන එනවා කියලා. ඒකට හේතුව තමයි ආධුනිකයෙක් විදිහට මම කොහොමද මේ මිරිස් වගාව කරගෙන යන්නේ මට සාර්ථක වෙන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න ඕන නිසා. හරි යාළුවනේ. එහෙනම් ඉතින් අදට වීඩියෝ අවසానයි. ඉතින් මාව subscribe කරලා තියාගන්න ඔයාලා ඉදිරියේදී මං විසින්ම කරනු ලබන අලුත් වගාවල් වල වීඩියෝත් ඉදිරියේදී ඔයාලට අරගෙන එන්නම්. ස්තුතියි යාළුවනේ. සුබ දවසක්.